අයිබුවන් සුබ සන්ධ්‍යාවක් ඒ අස්සේ ඔන්න ඊළඟට රටේ නායකත්වය ගන්න බලාගෙන ඉන්න සජිත් ප්‍රේමදාස ආයි කයෝ පාර්ලිමේන්තු කියන ගොන් කතා කියන එක සීමාවන්න ආයි පාර්ලිමේන්තුවේ ගොන් කතාවක් කියලා සජිත් මේ ටිකට කලින් මම දැන් මෙච්චරලා බලාගෙන හිටියේ දැන් අද හවස මේ වීඩියෝ එක කරන්න කලින් සජිත් ප්‍රේමදාස මොනවද මේ නැවේ කතාවට දැන් ඊයේ යාගේ ප්‍රධානම ගෝලයා ව්‍යවස්ථාදායක සභාවේ සමාජිකයෙක් වෙච්ච අජිත් පී පෙරේරා ලව්වා අර ළමයි 300ක් ඉන්නවා කියලා පට්ට බොරුවක් කිව්වා පාර්ලිමේන්තුවේ. අපි දැක්ක කවුද ෆෝන් කෝල් එකකුත් දීලා ටෙලිෆෝන් කෝල් එකකුත් දීලා අජිත් පී පෙරේරාගෙන් වෙනම ආතල් එකක් ගන්නවා. ඒ නැවද ළමයි ඉන්නවා කියපු නැවද නැත්තම් මේ වෙන එකක්ද කියලා අහලා. තව කට්ටියක් කියලා තිබ්බා මොකද්ද සජිත් ලටයි අජිත් පී ලටයි මොකද ලනුව දීලා තියෙන දෙරණෙන් කියලා. මොකද අර දෙරණේ ඉන්න ජනප්‍රිය නිවේදකෙක් ඔහු ජනමාධ්‍යවේදීන් කියන්න බෑන හුදු නිවේදකයෝ නිවේදකෙක් තමන්ගේ මොකක්හරි සෝෂල් මීඩිය එකකවුන්ට් එක පෝස්ට් එකක් හරි ඒ කමෙන්ට් එකක් හරි දාලා තිබ්බා කවුරු හරි එකපාරක් විමල් ඊරවංශ මම දැක්ක උපුටලා දාලා තියෙනවද කොහෙද මේ ළමයි 300ක් ඉන්න නෞකාවක් මෙන්න මෙහෙම පානදුරෙන් කොහෙද කිට්ටු වෙරළක තියෙනවා මොකක්ද ඔය කතාවක් කියලා. ඒ කියන්නේ විමල් වීරවංශලගේ මාධ්‍ය ප්‍රකාශ කළා තමයි දෙරණේ නිවේදකයෝ විදිහට ඉන්නේ. ඒ කතාව මෙහෙම අරගෙන තමයි අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුවේ කිසි දෙයක් හොයන්න බලන්න නැතුව කියලා අන්තිමට පට්ට නෝන්ඩියක් වුණේ රට ඉස්සරහා. ඒක පිළිගන්නටවත් කැමති නැහැනේ. කොහොම නමුත් දැන් ඒ જાතියෙම හාන කතාවක් ආයි පාරක් සජිත් ප්‍රේමදාස කියලා මට ඇත්තට මේ කතාව අහන්න හම්බුන්නේ නැහැ. මම මේ නිවුස් එකේ ගහලා තියෙන නිවුස් මේ ඉංග්‍රීසියෙන් ගහලා තියෙන නිවුස් එක දැක්කේ do we have surface radar or sonar Sajit questions how US submarine entered Sri Lanka's EEZ ඒ කියන්නේ මොකද්ද සුවිශේෂී ආර්ථික කලාපයට ශ්‍රී ලංකාවේ මොකද්ද මේ US සබ්මරීන් එක ඇමරිකානු සබ්මරීන් එක ඇතුළුනේ කොහොමද ඒක ඩිටෙක්ට් කරගන්න ඒක අඳුරගන්න අපිට රේඩාර් හෝ සෝනාර් පද්ධති නැද්ද ප්‍රමාණවත් කියලා. සජිත් දන්නේ නැද්ද නේ පළවෙනි කාරණේ සජිත් දන්නේ නැද්ද ඕගොල්ලන්ගේ ආණ්ඩුවක් නැති යහපාලනේ තිබුණේ ගෝඨයි කාලේ නම් අහලකෝ වැඩක් කරුන්නේ නැහැ. ඉතින් මේ මෑත කාලිනව එහෙම රේඩාර් සෝනාර් පද්ධති සවි කළා තියෙනවද කියන එක ඇත්තටම දැනගෙන හිටියේ නැද්ද? ඒක ජාතික ආරක්ෂාවට අතිශය වැදගත් කාරණයක්. කොහොම නමුත් මේකට දෙන්න තියෙන හරි සරල උත්තරයක්. සරල උත්තරයක් කියන්නේ අපි සියල්ල දන්නව නෙමෙයි. නොදන්න දෙයක් තියෙනවා නම් පොඩ්ඩක් ඉස්සර නම් අපි කියන්නේ Google කරලානේ. දැන් මොකක් හරි AI tool එකක් පාවිච්චි කරලා නිකන් මේ කියන්නේ රටේ නායකයෙක් වෙන්න බලාගෙන ඉන්නේ. තමන්ගේ ගෝලයකට කියලා හරි මොලේ කලඳක් හරි තියෙනවා නම් නිකමට හරි නිකන් මේ ChatGPT දාලා සර්ච් කරලා බලපන්. ඒ tool එකකින් හරි මොකක් හරි ඕන කැමති tool එකකින් මොකද්ද මේකට දෙන උත්තරේ කියලා. දැන් මගෙන් චුට්ටක් පොඩි වෙලාවකට කලින් මේ පටිගත කිරීමට ටික වෙලාවකට කලින් මගේ හිතවතෙක් මැසේජ් එකක් කියවලා තිබුණා අර ඉරානයේ අයතුල්ලා අල් ඛමේනීව පාවල දුන්නා කියලා කියනවනේ ජෙනරල් වරයෙක්. ඒ ජෙනරල් වරයා හිසට වෙඩි තබාගෙන සියදි විනසා ගන්නා වීඩියෝවක් දැන් මේ වෙනකොට සර්කියුලේට් වෙනවා. හැමතරම සමහරලාට ඔයගොල්ලෝ දැකලා ඇති. අන්න ඒ හුවමාරු වෙන වීඩියෝ ඇත්තද නැත්තද කියලා. ඒක AI වලින් හදපු එකක් කියලා. අනේ මටත් ඒක තේරෙන්නේ නැහැ. ඒක AI වලින් හදපු එකක්ද නැත්නම් ඒක සත්‍යම වීඩියෝවක්ද කියලා. කොහොම නමුත් එහෙම සියදි විනසා ගන්නා වීඩියෝවක් සංසරණය වෙනවා. ඉතින් ඒක ගැන හරි අදහසක් ගන්න බෑ. ඔහු මගෙන් අහලා තිබුණා මේක ඇත්තද කියලා. මටත් ඒක වෙන මාර්ග වලින් කීප තැනකින්ම ආවා. දැන් එතකොට මම නිකන් ඒක සර්ච් කරලා බැලුවා AI tool එකකට දාලා මේක ඇත්තද නැත්තද කියලා පැහැදිලිව සඳහන් වෙනවා නෑ මේක ෆේක් එකක් මේක ඩිස්ඉන්ෆෝමේෂන් කියලා. ඒ කියන්නේ අසත්‍ය තොරතුරක් මේ හුවමාරු වෙන්නේ කියලා. ඒ වගේ තමයි නිකන් පොඩියට නිකන් මේ වගේ එකක් ආවහම නිකන් පොඩ්ඩක් ටයිප් කරලා බලපන්. නිකන් අපි නිකන් ගහලා බලමු මොකද්ද මේකට එන්නේ කියලා. does United States have submarines can evade යහන්නේ රේඩාර් ඕසෝනානේ රේඩාර් ඕසෝනා සිස්ටම්ස් කියලා ඔන්න එන උත්තර ඒකේ මරු උත්තර ටිකක් තියෙනවා. ඒ කියන්නේ පැහැදිලි ඉතාලම හොඳ පැහැදිලි කියන්නේ ඉතාලම හොඳ පැහැදිලි කිරීම සහිත වෙනවා. අපි නිකන් ඒ එන උත්තර වලින් කොටසක් දාලා බලමු. ඒකේ සඳහන් වෙනවා එන උත්තරවල මුලින්ම තියෙන්නේ
Yes, the United States Navy operates submarines specially designed to be extremely difficult to detect by sonar. ඉතාම පැහැදිලිව සඳහන් කරනවා එක්සත් ජනපද නාවික හමුදාව සතුව තියෙනවයි කියලා. සබ්මැරීන්ස් සෝනාවලට කිසිසේත්ම රේඩාවලින් ඉහාට ගිය පද්ධතියක්නේ සෝනා කියන්නේ. කිසිසේත්ම අල්ලන්නට අපහසු අතිශය අමාරු සබ්මැරීන්ස් තියෙනවා කියලා සඳහන් කරනවා. මේ උදාහරණ කීපෙකුත් තියෙනවා. උදාහරණයක් විදිහට තියෙනවා නම් කියනවනම් මම ඉන්න බණ එක පැත්තට දාගමු. ලෝකයේ ඒ වගේ තියෙන නිහේවට කියන්නේ මේ ඉතාම මේ ක්වයිටස් සබ්මරීන් කියලා ඉතාම නිහඬ සබ්මරීන් කියන්නේ කාටවත් අහු වෙන්නේ නැහැ. එහෙම කීපයකට උදාහරණයක් තියෙනවා. වර්ජිනියා සබ්මරීනය රහසිගත සහ බුද්ධි මෙහෙයුම් සඳහා නිර්මාණය කරලා තියෙනවා. නවතම එක්සත් ජනපදයේ ප්‍රහාරක සබ්මරීනයක්. සීවුල්ෆ් ක්ලාස් එකේ සීවුල්ෆ් ක්ලාස් සබ්මරීන් එකක් තියෙනවා. අති ඒක උදාහරණ කීපයක් විතරයි. අතිශය නිහඬ සහ දියුණු සීතල යුද්ධ සමයේ නිර්මාණයක් කියලා. එතකොට ඔහියෝ ක්ලාස් සබ්මරීන් එක තියෙනවා. ඔහියෝ පන්තිය සබ්මරීනය මාස ගණනාවක් හැංගිලා ඉන්නට පුළුවන් විදිහට නිර්මාණය කරලා තියෙන බැලස්ටික් මිසයිල් ගහන්නට පුළුවන් සබ්මරීනය. මේ ආකාරයේ සබ්මරීන පොලිමක් පිළිබඳව උදාහරණ එනවා. ඉතින් මම කියන්නේ මේ වගේ ප්‍රශ්නයක් අහන්න කලින් පාර්ලිමේන්තුවේ නිකන් තොල් ලුල් කරලා දිව දික් කරලා කොළ ගෙනල්ලා තියාගෙන රජයෙන් ප්‍රශ්න අහනකොට මේ මුල්ල හරි සාම්ප්‍රදායික මිනිස්සුනේ තාමත් හිතාගෙන ඉන්නේ. ඒ කියන්නේ එක තත්පරයකට මේ අහන ප්‍රශ්න වල ස්වභාවය ඇත්ත නැත්ත තෝරගන්නට තාක්ෂණීය තොරතුරු හරි දියුණුයි. ඒක තත්පරෙන් මේව හොයාගන්නට පුළුවන්. ඉතින් අපි දන්නේ නැහැ මේ සජිත්ලා මේවා අහන්නේ මොන පදනමක ඉඳලා මොන කොයි යුගයේ ජීවත් වෙනවද කියලා. මේ වගේ ප්‍රශ්නයක් අහන්න තරම්වත් මට තේරෙන්නේ නැහැ මේ මිනිස්සයාගේ තියෙන කල්පනාව මොන වගේද කියලා. එයාගේ වටේ ඉන්න මිනිස්සුන්ගේ කල්පනාවත් ඒ වගේමද කියලා. තොරතුරු යුගයක් තියෙන්නේ මේක. ඉතින් ඔය අහන ප්‍රශ්න නිකන් ඉස්සෙල්ලා සර්ච් කරලා බලන්න මේ අහන ප්‍රශ්නෙට මොකක් හරි මේ පදනමක් තියෙනවද කියලා. තමන් අහන ප්‍රශ්නෙට. ඒ වගේ අන්ත මෝඩ ප්‍රශ්නයක් මේ අහලා තියෙන්නේ. ඉතින් එහෙම බලනකොට ඉතින් ශ්‍රී ලංකාව වගේ රටකට තියෙන නාවික තාක්ෂණයත් එක්ක US සබ්මරීන්ස් ලංකාවේ මේ සුවිශේෂී ආර්ථික කලාපයට නාවික සැතපුම් 40ක් වෙනකන් දුරකට එනකන් ඒවා ඩිටෙක්ට් කරගන්න නාවික හමුදාවට හැකියාවක් තියෙනවද නැද්ද කියන එක සාමාන්‍ය බුද්ධියක් තියෙන අපි වගේ ඉතින් මේ එදිනදා පවතින තොරතුරුත් එක්ක ජීවත් වෙන විශේෂඥ නොවන සාමාන්‍ය මිනිසෙකුට උනත් හොයාගන්නට පුළුවන්. ඒක නාවික හමුදාවට මේ ජාතික ආරක්ෂාවට බලපාන නාවික තොරතුරු ඕනේ නැහැ ඔයගෙන හොයාගන්නට. ඔන්න ඔක තමයි සජිත්ගේ වැඩේට කියන්න තියෙන කතා. මේක කොහොම නමුත් අපි දැක්කා සෑහෙන පාර්ශව ගණනාවක්ම ජනාධිපතිවරයා ගත්ත මේ තීරණය ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ගත්ත මේ තීරණය රජයක් විදිහට ගත්ත තීරණය මේ ඉරාන නැව ශ්‍රී ලංකාව ඉරාන නැවට වෙනුවෙන් මානසික මේ ක්‍රියාන්විතයක් දියත් කරන්නට මේ පිරිස 204 දෙනෙක් රට ඇතුළට ගන්නට ඔවුන්ට ආරක්ෂාව සපයන්නට ඊළඟට නෞකාව ත්‍රිකුණාමලයට ගෙනියන්නට ගත්ත තීරණය බොහෝ දෙනෙක් ප්‍රශංසාත්මකව කතා කරනවා. සජිත් ප්‍රේමදාස විතරයි ඒ වෙනුවට ඔය වගේ ගොන් කතාවක් අහලා තිබුණේ. ඉතින් කොහොම නමුත් මේ වෙලාවේ අපි දන්නේ ඇයි කියලා නාමල් රාජපක්ෂත් මේ සම්බන්ධයෙන් මම දැක්කා X මෙසේජ් එකක් දාලා තියෙනවා. නාමල් රාජපක්ෂ මොනවද මේ ගැන කියලා තියෙන්නේ? නාමල් රාජපක්ෂ කියලා තියෙනවා දකින්න බලන්න. අපි එක සිංහලෙන් ගත්තොත් එහෙම ඉරාන නෞකාවක් වුණ අයිරිස් භූෂණ නෞකාව දේශීය මුහුදු සීමාවට ඇතුළු වී ත්‍රිකුණාමල වරයේ නැංගුලම් ලෑමට සහ ඉඩදීම සහ එහි කාර්ය මණ්ඩලයේ සමාජිකයන් 208 දෙනෙකු මානුෂීය හේතුන් මත කොළඹට ගෙනීමට ජනාධිපති නන්දු කුමාර සානායක තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රසාදය පළ කරලා තියෙනවා කියලා ඔහුගේ වචන වලින් කියනවා මේ අන්තර්ජාතික නීති යටතේ මානුෂීය බැදීම් සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම පිළිබිඹු කරන කාලෝචිත පියවරක්. ඒ වගේම ඉන්දියානු සාගරයේ ආරක්ෂාව සහ සමුද්‍රීය ආරක්ෂාව සාතික කිරීම සඳහා ශ්‍රී ලංකාව ඉන්දියාව සහ අනෙකුත් කලාපීය හවුල්කරුවන් සමග කටයුතු කිරීමද ඒහා සමානව වැදගත් කියලා ඔහු සඳහන් කරලා තිනවා. තමන්ගේ ප්‍රසාදය පළ කරලා තිනවා ජනාධිපතිවරයා ඇතුළු රජයට මේ ගත්ත පියවර හොඳ එකක් කියලා. නැතුව ඉතින් වෙන මොනවා කියන්නද මේක සම්බන්ධයෙන්. අපි දැක්ක මේ අතරතුර මේ අලි සබ්රිත් ප්‍රකාශයක් කරලා තිනවා. ඔයගොල්ලෝ දැක්ක අර සලේ ගත්ත වෙලාවේ එහෙම වෙන මේ මොකද්ද වෙන කතා ටිකක් කියලා ඒ සෝෂල් මීඩියා පෝස්ට් එක ආගිය අතක් නැතුව තිබිලා කොහොම හරි අලි සබ්රි කියන්නේ ඒ කියන්නේ මේක වැදගත් කියන්නේ චරිතයක් විදිහට සලකනකොට මොකද අලි සබ්රිත් යම් ආකාරයකට ගෝඨාභය රාජපක්ෂ සමයේ ප්‍රධාන ඇමතිවරයෙක් විදිහට ඉඳලා විදේශ ඇමතිවරයා විදිහට ඉඳලා මුදල් ඇමතිවරයා විදිහට ඉඳලා ඉතින් ඒ නිසා ඔහු ශ්‍රී ලංකා රජයේ පැත්තෙන් බලවලුවොත් එමේ හිටපු සුවිශේෂී චරිතයක්. අලි සබ්රි කියලා තියෙනවා මෙන්න මේම ඇත්තටම සිංහලෙන් කිව්වොත් එහෙම
මම ශ්‍රී ලාංකිකයෙක් වීම සම්බන්ධයෙන් ආඩම්බරයක් කියලා ඔහු කියනවා. අපි මේක හුදෙක් ලඝු කරන්නේ නැහැ. ඔහු මුස්ලිම් ජාතිකයෙක් වීම නිසාම මේ මුස්ලිම් රටකින් ආපු නෞකාවක් ඔවුන්ට සහනය ඔවුන්ට ආරක්ෂාව ලබා දුන්නා කියන කාරණය සම්බන්ධයෙන් කොහොම නමුත් අර මුජිබර් රහ්මාන්ලා අර වගේ මොකක්ද රට ගිනි තියන්න පුළුවන් කතා කිය යන වෙලාවේ සබ්රිලා මේ වගේ ඇප්‍රීෂিয়েට් කරන එක මේ කාරණා ඇත්තටම සතුටට කාරණයක්. ඔහු කියලා තිනවා ඉරාන සොල්දාදුවන් බේරා ගැනීමට සහ නෞකාවට ගමන් පහසුකම් සහ නෞකා තටාක පහසුකම් ලබා දීමට ශ්‍රී ලංකාව ගත් තීරණය අපගේ විදේශ ප්‍රතිපත්තියේ විශිෂ්ටතම සම්ප්‍රදායන් පිළිබිඹු කරයි. ඒ දශක ගණනාවක් තිස්සේ අපගේ රටට මඟ පෙන්වූ ස්වාධීනත්වයේ සහ නොබැදිකමේ ආඩම්බර උරුමයට සහ එක්සත් ජාතීන්ගේ රාමුව යටතේ ඉන්දියානු සාගරයේ සාම කලාපයක් ලෙස පැවතීම සඳහා ශ්‍රී ලංකාව ප්‍රතිපත්තිමය වශයෙන් පෙනී සිටීමට අනුකූල වේ කියලා. මෙම මූලධර්ම වලට පක්ෂව සිටීම ගැන ජනාධිපතිවරයාට සුබ පතමි. මෙවැනි අවස්ථාවට මතක් කර දෙන්නේ ත්‍යාගශීලී හදවතක් සහ ප්‍රතිපත්තිමය රාජ්‍යතාන්ත්‍රික භාවයේ දිගු සම්ප්‍රදායක් ඇති කුඩා දිවයිනක් වන ශ්‍රී ලංකාවේ ශ්‍රී ලාංකිකයෙකු වීම ගැන අප ආඩම්බර වන්නේ මන්දයි යන්න. මේ වගේ තීරණත් එක්ක ශ්‍රී ලාංකිකයෙක් වීම සම්බන්ධයෙන් Tamanට ආඩම්බරයක් දැනෙනවා කියලා තමයි අලි සබ්රි හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයෙක් විදිහට කියලා තියෙන්නේ. ඒ කියන්නේ ඔහු ජනාධිපතිවරයාගේ රාජ්‍යතාන්ත්‍රික භාවය සම්බන්ධයෙන් ප්‍රශංසාත්මක මුඛයෙන් තමයි කතා කරලා තියෙන්නේ. ඉතින් අපි කියන්නේ ඒක තමයි සමහරුන්ට ඒක ධෛර්යයක් නෑ. ඒක විවේචනය කරන්න ඕන තරමට විවේචනය කරලා හොඳ කියන්න ඕන තරමට හොඳක් කියන්න තරම් සමහරුන්ට එහෙම ධෛර්යයක් හොඳක් නැති එක තමයි අපිට දෙන කනගාටුව. ඒ අතරතුර UNP එකත් මරු ආතල් කතාවක් කියලා තියෙනවා. මේ ඔක්කොම මැද්දේ UNP එක කියනවා ඉරාන නැවට ගහමු නිසා ලංකාවේ ජීවන වියදම වැඩි වෙනවා කියලා. නිවේදනයක් නිකුත් කළා. මම දැක්ක ඒක ඉංග්‍රීසියෙන් නිකුත් කරලා තියෙන්නේ. ඒ නිවේදනයේ සිංහලට දාගත්තාම මෙන්න මේ ආකාරයේ ප්‍රකාශයක් තමයි තියෙන්නේ. ඉරාන නැවට ගහලා ගිල්ලෝපු නිසා ඇමරිකාව ලංකාවේ ජීවන වියදම වැඩි වෙනවා කියලා. අපි බලමු ඒක කොහොමද කියන්න කියලා. ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය ඇතුලේ ඇමරිකානු සබ්මරීනයක් ඇවිල්ලා ඉරාන නෞකාවක් ගිල්වා දැමීම සම්බන්ධයෙන් තමයි මේ නිවේදනය නිකුත් කරලා තියෙන්නේ. ඒ නිවේදනයෙන් කියනවා මෙවැනි ක්‍රියා නිසා ආනයන අපනයන ක්‍රියාවලදී නෞගත කිරීමේ පිළිවෙල සහ රක්ෂණ වාරික ඉහළ යනුවතයි අපේක්ෂා කරන බවත් ඒ ජාතික ආර්ථිකයට අහිතකර ලෙස බලපාන අතර ජීවන වියදම වැඩි විය හැකි බවත් තමයි මේකෙන් අවධාරණය කරලා තියෙන්නේ. ඉතින් එක්සත් ජාතික පක්ෂය රනිල් වික්‍රමසිංහගේ පක්ෂය අහලා තියෙනවා මේ මෙහෙයුම සම්බන්ධයෙන් රජය දිගින් දිගටම නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නයි කියලා මේ ප්‍රහාරය සම්බන්ධයෙන් රජය ඔෆිෂියලි අනවුස්මන්ට් එකක් දෙන්නේ නැත්තේයි කියලා ඒ කාරණේ ප්‍රශ්න කරලා තියෙනවා. කොහොම නමුත් වැඩිපුර අවධානය යොමු කරලා තියෙන්නේ ජීවන වියදම ඉහළ යනවා කියන කාරණය සම්බන්ධයෙන්. ඉතින් ඔන්න ওই කාරණා ටික තමයි අත්‍තරම විශේෂ කාරණා විදිහට මේ මොහොතේ තියෙන්නේ. ඊට අමතරව නිකම් මේ පොඩි ආතල් නිවුස් එකකුත් මම මෙහෙම කියලා යන්නම් පොහොට්ටුව ගැන කියපු වින්ද ලබන මැයි දිනේ එන්නේ අධිපෝය දවසට නේද? මැයි දිනේ ඇවිල්ලා තියෙන්නේ මං හිතන්නේ වෙසක් අධිපෝයද එහෙම නැත්නම් ඒ කියන්නේ වෙසක් පෝයද කොහොමද එන්නේ? අධිපෝයක් එනවනේ. කොහොම නමුත් දැන් වෙසක් පෝය දෙන නිසා මැයි පළවෙනිදාට මේ පාර පෙළපාලියක් සංවිධානය නොකර ඉන්නට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන පොහොට්ටුව තීරණය කළා තියෙනවලු. පෙළපාලි වෙනුවට මේ පාර පොහොට්ටුවෙන් ප්‍රාදේශීය මැයි පළමුවෙනි දින පොහෝ දිනයක් බැවින් එදිනට පෙළපාලි නොගොස් සෑම ප්‍රාදේශීය සභාවකම බෝධි පූජාවක් පවත්වා කම්කරුවන්ට සෙත් පැතීමට පොහොට්ටුව තීරණය කළා තියෙනවලු. ඒ නිසා මේ පාර පොහොට්ටුවේ රැළියට ගිහිල්ලා නාමල් බේබිට හුරේ දාන්නට හිත බලාගෙන හිටපු කට්ටියට ඔන්න ආරංචිය දීලා තියෙනවා. පොහොට්ටුවෙන් මේ පාර මැයි පෙළපාලි නෑ. පොය දවසේ ඉඳන් හැම ප්‍රාදේශීය සභාවකම බෝධි පූජාවක් තමයි පවත්වන්නේ කියලා. හරි. ඒකත් අපි ඒ ගොසිප් එකත් කියාගෙන යන්. ඒත් එක්කම ඉන්දියාවෙන් සුවිශේෂී ප්‍රකාශයක් කරලා තියෙනවා. ඉන්දියාව නාවික හමුදාව මෙන්න මේ වගේ දැන් මෙච්චර දැන් දවස් එකමාරක් දෙකක් විතර කට්ටිය බලාගෙන හිටියන් ඉන්දියාව මේ සම්බන්ධයෙන් දරන ස්ථාවරය මොකද්ද? මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියාව මොකද කියන්නේ? සහ මේක ඉන්දියාවට ඇවිල්ලා විශාඛපට්නම් වලට ඇවිල්ලා ගිය ඉරාන නෞකාවක්. එතකොට මේ සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්ථාවරය මොකද්ද කියන කාරණේ තමයි බොහෝ දෙනා ප්‍රශ්න කරලා තිබුණා. අපි දැක සමහරු ලංකාවේ ඇතම් විවේචනාත්මකව කතා කරලා තිබුණා. නමුත් යුද්ධයක් සහ ලෝක යුද්ධයක් සහ රාජ්‍යතාන්ත්‍රික කටයුතු වලදී අර කළුතර මෝඩයාට වගේ ලංකාවේ ඉන්න එහෙම නැත්නම් අර මම දැක්ක අනුරගෙන් ගේම ඉල්ලපු තවත් හාමුදුරු කෙනෙක් අද ප්‍රෙස් එකක් තියලා මෙහෙම සිතියම් පෙන්නලා මෙන්න මෙහි ඇමරිකාව තියෙන දවස් 3ක් තිස්සේ යන්න ඕනේ ඒවා කියලා ඒ ඇමරිකාවෙන් ගේම ඉල්ලන જાති ඒ ගොන්චූන් ගන්න බැහැනේ.
ඇත්තරම ඒ කියන්නේ මේ වගේ ප්‍රශ්නයක් විසඳන්න ඕන. දැන් අපිට පේනවා දැන් අනුර මේ ප්‍රශ්නේ විසඳන ආකාරයෙන් ඔහුගේ පැහැදිලි පරිණත භාවයක් පෙන්නනවා රටක් පාලනය කිරීමේදී කටයුතු කරන්න කොහොමද කියලා. ඉතින් ඉන්දියාව වගේ රටක් බලනකොට තමන් ලෝකයේ ආර්ථික බලවතුන් අතර පළවෙනි දෙතුන් දෙනා අතරට එන්න නම් කොහොම රාජ්‍යතාන්ත්‍රික භාවයකින් කටයුතු කරන්න ඕනද? ඉතින් එහෙම බලනකොට ඉන්දියාව ඇයි මෙහිදී නිශ්ශබ්ද වෙන්නේ කියලා මෙහෙ කට්ටිය විවේචනය කරන දේවල් බලාගෙන ඉඳලා තීරණය කරන්න බෑ. ඉන්දියාව තමන්ටම අනන්‍ය වූ රාජ්‍යතාන්ත්‍රික භාවයකින් තමයි තමන් මොකද්ද කරන්නේ නැද්ද කියන එක තීරණය කරන්නේ. ඇමරිකාවත් එක්ක විතරක් නෙමෙයි රුසියාවත් එක්ක චීනයත් එක්ක ඔච්චර ගහමරා ගන්න චීනයත් එක්ක මුළු ලෝකයත් එක්කම ඉන්දියාව ගනුදෙනු කරනවා. ඉතින් ඒ නිසා මේ අපේ වැඩකට ඇවිල්ලා ගිය නෞකාවකට ගහලා ගියා කියලා ඒක සම්බන්ධයෙන් නිශ්ශබ්දව හිටියා කියලා අපිට කෙලින්ම ඉන්දියාවට ඇඟිල්ල දික් කළා චෝදනා කරන්න බෑ. ඒ වෙනුවට ඉන්දියාව සලකා බලන කාරණා මොනවද කියලා අපිට ඔවුන් ක්‍රියා කරන ආකාරය අනුව සලකා කල්පනා කරන්නට වෙනවා. ඉතින් ඉන්දියානු නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරලා තියෙනවා මාර්තු 4 වෙනි දින ශ්‍රී ලංකාවට දකුණින් හදිසි අවස්ථාවකට මුහුණ දුන් ඉරාන නෞකාව අයිරිස් දෙනා නෞකාවට තමනුත් ඒ හදිසි ඇමතුමට ප්‍රතිචාරයක් දක්වන්නට ඉන්දියාවත් කටයුතු කරලා තියෙනවා කියලා ඉන්දියාව දැනුම් දීලා තියෙනවා නිවේදනයක් නිකුත් කරලා. ඒ අනුව කොළඹ තියෙන සමුද්‍රීය ගලවා ගැනීමේ මධ්‍යස්ථානය හරහා සම්බන්ධීකරණය වෙමින් මේ නෞකාව ආශ්‍රිත ස්ථානයට අනතුරුටපත් වූ තැනට තමන්ගේ යාත්‍රාවල් යවලා තියෙනවයි කියලා INS තරංගිනී නෞකාව සෝල්සි ප්‍රදේශයට යවලා තියෙනවයි කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා ඊළඟට සඳහන් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් ගුවනින් හෙළිය හැකි ජීවිතාරක්ෂක පාරු වලින් සමන්විත තවත් ගුවන් යානයක් ඒ කියන්නේ උඩ ඉඳලා දාන්නට පුළුවන් පාරු ඒ පාරු වලින් සමන්විත වෙනම ගුවන් යානයකුත් ස්ටෑන්ඩ් බයි තියලා තිබුණා අවශ්‍ය වුණොත් පාවිච්චියට ගන්නට කියලා. ඉන්දියාව තමන්ගේ ස්ටාන්ස් එක ප්‍රකාශ කරලා තිනවා. අපි රෙස්කියු මිෂන් එකේදී මේක ලංකාවේ වගකීමක්. ඉන්දියාවට ආසන්න ඉන්දියානු ආර්ථික කලාපයේදී නෙමෙයි මේ අනතුර සිද්ධ වුණේ ගහලා ගියේ. මේක ශ්‍රී ලංකාවේ අනන්‍ය ආර්ථික කලාපයේදී. ඉතින් මේකේ පළවෙනි වගකීම තියෙන ශ්‍රී ලංකාව කටයුතු කරන අතරතුර තමන්ගේ වගකීම තමන්ගේ පාර්ශවයෙන් ඉෂ්ට කරා කියන කාරණේ තමයි ඉන්දියාව මෙහිදී පැහැදිලිවම සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒ අතරතුර ඔයගොල්ලෝ දකින්න ඇති ඉන්දියාවට 30 days සහනයක් ලබා දීලා තියෙනවා දින 30ක සහනයක් ලබා දීලා තියෙනවා ඇමරිකාව රුසියාවෙන් තෙල් මිලදී ගන්නට. ඉතින් ඔවුන් ඒ ආකාරයට ගෝලීය වෙළඳපොලේ මේ ඇති වෙලා තියෙන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා තමයි ඇමරිකාවේ අවස්ථාව ලබා දීලා තියෙන ඉන්දියාවට. ඉතින් එහෙම තමයි ගනුදෙනු කරන ආකාරය. ඒ කියන්නේ කවුරු හරි මේ තමන්ගේ ගෙට ඇවිල්ලා ගිය මිනිස්සුෙකුට වෙන ප්‍රශ්නයක් හින්දා ගහලා ගියා කියනවා නම් ඒකට තමන් ගිහිල්ලා සරමුස්සගෙන ගේම ඉල්ලන සිරිතක් නෑනේ. ප්‍රොෆෙෂනලි වැඩ කරන මිනිස්සෙක් ඩිප්ලොමැටික් විදියට වැඩ කරන මිනිස්සෙක්. ඒ ආකාරයට ඉන්දියාවත් තමන්ගේ රාජ්‍යතාන්ත්‍රික භාවය පිළිබිඹු කරමින් කටයුතු කරනවා කියලා පේනවා. ශ්‍රී ලංකාවත් ඊට නොදෙවෙනි ආකාරයෙන් මේ ප්‍රශ්නේදී කටයුතු කරනවා කියලා ආඩම්බරෙන් රටට කියන්න පුළුවන්. සජිත්ලා තාම සමහර විවේචන ඉදිරිපත් කර හිටියට බොහෝ දෙනෙක් දැන් විපක්ෂය නියෝජනය කරන දැන් සජිත්ලයි විමල්ලයි මේකදී එක ලයින් එකේ යනවා එකම ලයින් එකේ කොයි වෙලාව හරි කමන්නේ ඇවිල්ලා කවුරු හරි ගහලා යනකම් බලන් ඉන්නේ. කොහොම වුණත් බැරිම කමකටද හෝ නාමල් රාජපක්ෂත් මේ වැඩේ හොඳයි කියලා තියෙනවා. හරි. ඔන්න ඔහොම තමයි ඉතින් අලුත් තොරතුරු ටික අපි තවත් තොරතුරුත් එක්ක දිගටම කතා කරන්න වෙන්නේ මේ ප්‍රශ්නේ ගැන තමයි. අපි අලුත් තොරතුරුත් එක්ක හෙටත් උදේ හම්බ වෙනකන් දැනට ගිහිල්ලා එන්න අදහසක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ආයිබෝවන්. ජය වේවා.